හයි කොහොමද ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔන්න අද මම වීඩියෝ එකක් අරගෙන ආවා. විනාඩි 5න් ආකර්ෂණීය පෙනුමක් ගන්නෙ කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් බලමු. හරි අපි බලමු අපි කොහොමද පුංචි වෙලාවකින් අපිව ලස්සන කරගන්නේ කොහොමද කියලා. මගේ කොණ්ඩේ ඉස්සෙල්ලම මම හොඳට පීර ගන්නවා. ඊට පස්සේ මම මේ කරන්නේ මගේ කොණ්ඩේ අයන් කරන එක. ඉතින් මං සාමාන්‍යයෙන් normally එළියට යද්දී කොණ්ඩේ අයන් කරනවා. ඉතින් මම මේකෙන් ඔයාලට කියන්නේ නැහැ කොණ්ඩේ අයන් කරන්නම ඕනි කියලා. මොකද මේ හීට් එක අපේ hair එකට දෙනවා කියන්නේ පොඩ්ඩක් damage වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔයාලා කැමති විදිහේ ඔයාලට ලස්සන විදිහකට ලස්සන hair style එකක් දාගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් කරන දේ තමයි මේ share කරගන්නේ. අපි ආස විදිහටනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඔයාලත් ඔයාලා ආස විදිහට ලස්සන hair style එකක් දාගන්න පුළුවන්. අපි යන තැනට අනුව ගැලපෙන විදිහට අපේ outfit එකට ගැලපෙන විදිහට ලස්සන hair style එකක් දාගන්න පුළුවන්. දැන් මං හදන්නේ පුංචි මේකප් එකක් දාගන්න. ඉතින් මේ කොණ්ඩේ මෙහෙම තියද්දී මේ වැඩේ කරගන්න බෑනේ. ඉතින් කොණ්ඩේ මූණට වැටෙනවා. ඒ නිසා මම මේ hair band එක දාගන්නවා. එතකොට හරි ලේසි අපිට ලස්සනට මේකප් එකක් දාගන්න. මම මෙතනදී මගේ ස්කින් කෙයාර් ටික කරලා තමයි මේකප් එක දාන්න පටන් ගන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ස්කින් කෙයාර් රූටීන් එකක් ඇතිනේ. ඉතින් එන්න ඒ ප්‍රොඩක්ට්ස් ටික පාවිච්චි කරලා ඊළඟට ඔයා දාන සිම්පල් මේකප් එක දාගන්න පුළුවන්. මම සීරම් එක ඇප්ලයි කරා. ඊළඟට මම ඇප්ලයි කරන්නේ මගේ සන්ස්ක්‍රීන් එක. ඉතින් ඔයාලා දන්නවනේ මේ දවස්වල අපිට සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න නැතුව එළියට නම් කොහොමදවත් යන්න බෑ. මොකද මාරම තද අවුව තමයි මේ දවස්වල වැටෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා මූණට වගේම අත් කකුල් වලට සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරගෙන යන්න. නැත්නම් ඔයාගේ ස්කින් එක මාරම විදිහට ඩැමේජ් වෙයි. මේ කරන හැම දෙයකින්ම අපේ ලස්සනනේ තවත් වැඩි වෙන්නේ. අපි ගෙදරින් එළියට යනවා නම් ගෑනු ළමෙක් විදිහට මතක තියාගන්න ඕනේ අපි හරි ලස්සනට ඉන්න. මොකද ප්‍රියමනාපව සුවඳට ලස්සනට පිළිවෙලට පිරිසිදුව ඉන්න ඕනේ ගෑනු ළමෙක් විදිහට. ගෑනු ළමෙක් විතරක් නෙවෙයි හැම කෙනෙක්ම ඒ විදිහට ඉන්න ඕනේ. මොකද අපි ජීවත් වෙලා ඉන්න ටික කාලේ ලස්සනට ඉන්න ඕනේ. දැන් මම මගේ අයිබ්‍රෝස් දෙක හදා ගන්නවා. ඉතින් මම අයිබ්‍රෝ පෙන්සිල් එකකින් තමයි මේ දෙක කරගන්නේ. අයිබ්‍රෝස් ඉස්සෙල්ලම හොඳට පීර ගන්නවා, බ්‍රෂ් කරගන්නවා. ඊට පස්සේ අපේ අයිබ්‍රෝස් වල තැන් තැන් වල හිඩස් වගේ තියෙන තැන් හොඳට ෆිල් කරගන්නවා. ඒ කියන්නේ අපේ අයිබ්‍රෝස් එකම විදිහට නැහැනේ. සමහර තැන් වල මේ අයිබ්‍රෝස් නැහැ. ඉතින් ඒ නිසා ඒ තැන් අපිට පුළුවන් මේ අයිබ්‍රෝ පෙන්සිල් එකකින් පුරව ගන්න. මේකට ගොඩක් හොඳයි අයිබ්‍රෝ පෙන්සිල් එකක් හරි අයිබ්‍රෝ ජෙල් එකක් හරි පාවිච්චි කරනවා නම් ඔයාලා එකට බ්‍රවුන් කලර් එක ගන්න එක. මොකද ඒක හරිම නැචරල්. මොකද බ්ලැක් කලර් ගත්තොත් අපේ අයිබ්‍රෝස් අඳිද්දී පේනවා ඇත්තටම ඇඳලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔයාලට පුළුවන් බ්‍රවුන් කලර් අයිබ්‍රෝ පෙන්සිල් එකක් හරි ජෙල් එකක් හරි මේකට පාවිච්චි කරන්න. දැන් මම මේ කරන්නේ මස්කාරා ඇප්ලයි කරගන්න එක. ඉතින් අපේ මූණට තවත් ලස්සනක් එකතු කරගන්න පුළුවන් මේ බ්ලෂ් ඇප්ලයි කරන එකේ. ඉතින් මන්නම් ආසම පාට් එකක් තමයි මේ බ්ලෂ් ඇප්ලයි කරන එක. ඉතින් ඒකෙන් අපේ මූණට හරි ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලට පුළුවන් ඔයාලා එළියට යද්දී හරි ලස්සනට බ්ලෂ් එකක් ඇප්ලයි කරගෙන යන්න. මට කියන්න අමතක වුණානේ මම මෙතනදී ෆවුන්ඩේෂන්වත් පවුඩර්වත් ඇප්ලයි කරේ නැහැ. ඉතින් මං සාමාන්‍යයෙන් ඒවා ඇප්ලයි කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේවා ඇප්ලයි කරේ නැත්තේ. ඉතින් ඔයාලා ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න කැමති නම් පවුඩර් එකක් ඇප්ලයි කරන්න කැමති නම්
ඔයාලට පුළුවන් මේ ස්ටෙප් දෙක කරන්න. මම මෙතනදි කරේ නැත්තේ මම නෝමලි එළියට යද්දී ෆවුන්ඩේෂන් මුකුත් ඇප්ලයි කරන්නේ නැහැ. මොකද මම ආස නැති නිසා. මම ලිප්ස්ටික් එකත් ඇප්ලයි කරගත්තා. මම මේ ඇප්ලයි කරන්න යන්නේ සිලිකන් ඔයිල් එක. ඉතින් අපේ කොණ්ඩේට අර සිල් ගතිය ගන්න පුළුවන් මෙන්න මේ සිලිකන් ඔයිල් එකක් ඇප්ලයි කරන එකෙන්. ඉතින් මම මේ ස්ටෙප් එකට ආසයි. මොකද ඒකෙන් අපේ කොණ්ඩේ සිල්කි වෙනවා. ඒ වගේම තමයි මාරම සුවඳයි මේ ඔයිල් එක ඇප්ලයි කරාම. ඉතින් මගේ සුපුරුදු හෙයාර් ස්ටයිල් එක මම දාගත්තා. මගේ කොණ්ඩේ දෙපැත්තින් පොඩ්ඩක් නීට් කරගන්න මම මෙන්න මේ ඇලෝවෙරා ජෙල් එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයගේ කොණ්ඩේ පොඩි පොඩි කෑලි වගේ එන්න බලනවා නම් ඔයාලටත් පුළුවන් ඇලෝවෙරා ජෙල් එකක් හරි නැත්නම් වැස්ලින් හරි නැත්නම් මේ හෙයාර් එකටම ජෙල් තියෙනවා ඒකක් පාවිච්චි කරන්න. හරි දැන් අවසානයට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මගේ ආසම තවත් එක දෙයක් තමයි මේ ඉයරින්ග්ස් දාන එක. ඉතින් මගේ අවුට්ෆිට් එකට ගැලපෙන විදිහට මං ඉයරින්ග්ස් දාන්න මාරම කැමතියි. ඒ නිසා මං අදත් ලස්සන කියුට් ඉයරින්ග්ස් දෙකක් දාගන්නවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව ලස්සන ඉයරින් එකක් දාගන්න. ඉතින් ඇත්තටම ඒක අපේ ලුක් එකට ගොඩක් ලස්සනයි. ගෑනු ළමෙක් විදිහට ඔයත් ඒ දේවල් කරනවද? මගේ වොච් එකක් දැන් මම දාගත්තා. හරි දැන් ඔක්කොම ඇක්සසරිස් ටික දාගෙන ඉවරයි. මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. හරි අමතකුණානේ පර්ෆියුම් ඇප්ලයි කරන්න. බොඩි ස්ප්‍රේ එකයි මගේ පර්ෆියුම් එකයි ඇප්ලයි කරගන්නවා. ඉතින් ඔයත් මේ දේවල් දැනගෙන හිටියට මේවා කරන්න වැඩි උනන්දුවක් තිබුණේ නෑ නේද? ඉතින් අද ඉඳන්ම පටන් ගන්න එළියට යනවා නම් ලස්සනට යන්න. ඉතින් ඒක තමයි ගෑනු ළමෙක් විදිහට වැදගත්ම දේ. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න උවමනා උනේ. ඉතින් ඔයත් පටන් ගන්න. ඔයාට ආදරේ කරන්න ඔයා ලස්සනට හිටියොත් තමයි අපිට පුළුවන් අනිත් හැම දෙයක්ම ලස්සනට කරගන්න. ඉතින් තමන්ට ආදරේ කරනවා නම් ඒක තමයි වැදගත්ම දේ. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්.